දැසින් දුටුව පමණින් ගිම් නිවන බවේ ආසිරි ගීතයක් වී ඇති සියලු මුවේ ජීවිත සනසවන සතපා සහන සුවේ බෝ සමිඳුන්ය මත ඇති මහා ඔසුව ලොවේ. ඒ කාලේ ඉඳලා මේ කලාවට මගේ බොහොම ලැබියාවක් තිබුණා. කලා කටයුතු වලට. මම බොහොම ආස කළා කවියට. ඒ වගේම නැටුමට. මම හොඳට නටලක් තියෙනවා. මට වන්නම් 18ම නටන්නත් පුළුවන්. ඒ කාලේ ඉගෙන ගත්තා මම සිරිසේන කියලා මාස්ටර් කෙනෙක්ගෙන්. ඒ සිරිසේන මාස්ටර්ගෙන් මම ඒ වන්නම් නටන්න උඩරට නැටුම් ඉගෙන ගත්තා. පහතරට බෙර වාදනය, උඩරට බෙර වාදනය, උඩැක්කි මේ ආදී පිළිබඳව මේ තබ්ලා වාදනයත් සාමාන්‍ය හැකියාවක් තියෙනවා. ඒ අතරම තවත් සතුටින් කියන්න පුළුවන් මේ රබන් වාදනයටත් මට කාන්තාවන් සමග රබන් වාදනය කළ තරඟ වලින් ජයග්‍රහණය කරලා පළමුවන ත්‍යාගය දිනාගෙන තිබුණා. 1947 දී සිරියාවේ ළමා තීරයෙන් තමයි මම ගුවන්විදුලියට ආවේ. එතකොට ලංකාවට නිදහස ලැබිලත් නැහැ. 1948 නිදහස ලැබෙන්නට පෙර ආතුව. බොරැල්ලේ බවල්ගේ මන්දිරයේ තමයි තිබුණේ බොරැල්ලේ කොටා පාරේ ගුවන්විදුලිය. ඒ කාලේ මම පීතෘපාල ඒ වගේම තරංගම ප්‍රේමදාස ජෝර්ජ් ලෙස්ලි රණසිංහ රිජ්වේ තිලකරත්න ડોક્ટર හඩ්සන් සිල්වා මේ ආදී අපි හැමදෙනාම එකට එක්කව වෙලා ළමා පිටියේ හිටියේ. ඒ ළමා සිරියාවේ. ඒ ඉන්න කාලේ තමයි 1947 දී මම කවි ගායනා තරඟයකට ඉදිරිපත් වුණා. සමස්ත ලංකා කවි ගායනා තරඟයකට තරුණ බෞද්ධ සංගමයෙන් මගින් ඉදිරිපත් කරන ලද. ඒ කවි ගායනා තරඟයෙන් සමස්ත ලංකා ගායනා තරඟයෙන් කාන්තාවන් පිරිමින් එකට දාලා තමයි මේ පරීක්ෂණය කළේ. ඒ ගායනා තරඟයෙන් පළමුවන ත්‍යාගය මට ලැබුණා. එතකොට මගේ වයස මං හිතන්නේ 14ක් විතර ඇති. ඒ 14ක් විතර ඇති. ඒ කාලේදී මට අර කලාවට තිබිච්ච කවියට තිබිච්ච ආශාව තවත් වැඩි වුණා. තවත් සිද්ධියක් කියන්න පුළුවන්. මේ කවි තරඟයේ තියෙන දවසේ අපේ තාත්තා මට කිව්වා දැන් ඉතින් දෙවෙනි තරඟෙන් දිනලා තියෙන්නේ කොහොම ඉඳ මේ අවසාන තරඟෙන් ඕනේ නැහැ කියලා. අපේ මාමා කෙනෙක් හිටියා මේ හරිචන්ද්‍ර මෙන්ඩිස් කියලා. ඒ මාමත් එක්ක තමයි මම මේ කවි ගායනා තරඟයට ආවේ. එනකොට ඔක්කොම බලාපොරොත්තු වෙන මම එනකම් පටන් ගන්න විදියක් නැහැ. මොකද අනිත් ඔය අවසාන මහා තරඟයේ තියෙන තරඟකරුවන් ඔක්කොම ලෑස්ති. තරඟකාරයන් ලෑස්ති. අන්තිමේදී මම ආවට පස්සේ මොකද පරක්කු වුණේ කියලා ආවට පස්සේ මම කවි ගායනා කරන්න ඉස්සෙල්ලා වචන 3-4කුත් කිව්වා. ඉතින් පස්සේ ඒකට කැමැත්තක් දක්වන්නේ නැහැ අපේ පරීක්ෂක මණ්ඩලය, විනිශ්චය මණ්ඩලය. නමුත් මම එකෙන් 4ක් කියලා තාල 4ක් කියන්නේ තිබුණේ රූ රසේ අඳි නාලසේ අත් දෙල දිදී විදුලිය පබා රන් රසේ එක්වන ලෙසේ වෙන නාදනූපාතබතබ. මේ කවිය එතන තියෙන කවි 4ක්. ඒ 4 මම තාල 4කට කිව්වා. එකෙන් 4ක් කියලා කිව්වේ. තාල 4කට කිව්වා මට පණවන ත්‍යාගය ලැබුණා. එදා ඉඳලා මට කලාවට තිබිච්ච ආශාව, හැකියාව, ලැජ්ජාව එන්නෙන්නම ඒක උපන් බල මහිමයකින් පින් බල මහිමයකින් ලැබිච්ච ඒ ආශාව, හැකියාව තව තවත් දියුණු කරලීමේ අදහසක් ඇති වුණා.